රුවන්වැලි මහසෑයේ තියෙන ධාතුන් වහන්සේලා ගැන ඕන තරම් කිව්වොත් ඕගොල්ලෝ අහන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඇවිදපු විදිය ගැන වළඳපු විදිය ගැන දිනය ගෙවිච්ච හැටි තාම කිව්වොත් තාම ඕගොල්ලෝ වැඳගෙන රැලි වෙනකන් උනත් අහන් ඉන්නවා. හරි? මොකද ඇත්ත දේවල් යුක්ති දේවල් රසයි. හැබැයි මම මෙතන ඇවිල්ලා නිකන් අර ස්වාමීන් වහන්සේ දැන් ආරාධනා කළෙත් කොහමද? මම දැන් ඒක මොන අදහසින්ද කියුනේ කියලා. තථාගත බුදුබණ පදයක් කියයි. මොකද? ඇත්තට ඉතින් අපි මයික් වල ඉඳගත්තාම බුදුබණ හැර වෙන බණ කියන්නේත් නැහැ. වෙන බණ නැහැනේ. වෙන ඉතින් තියෙන වැඩි බණ. නෑ. මොකද ඒකෙන් ඔබට අපිට අහන් ඉන්න පුළුවන් හරිම මම මෙතන ෂර්ලොක් හෝම්ස් කියන කතාවක් වොත් මහදන මුත්තයි කතන්දරයක් වොත් ඔයගොල්ලන්ට ඒක කී පාරක් වෙනස් කරන්නද මම කතා කීයක් කියන්නද රැලි වෙන හැබැයි මරණය ගැන මම රැලි වෙනකන් කිව්වොත් මතක තියාගන්න ඔයගොල්ලෝ ඕමම මරණය ගැන රැලි වෙනකන් අහන් ඉන්න පුළුවන් මිනිස්සු කතා කියන්න ඕනේ වෙනස් කරන්න ඕනේ අදත් කිසා ගෞතමීගේ දරුවගේ මරණය කිව්වම මිනිස්සු ෂොක් වෙනවා අදත් පටාචාරාවගේ දරුවන්ගේ මහත්තුරුන්ගේ මරණය කිව්වම පස්සේ මිනිස්සු නවතිනවා අදත් සිරිමා ගණිකාවගේ මිනිහ ගැන කිව්වම මිනිස්සු හෙලවෙනවා අවුරුදු 2500ක් අපි අහලා දැන් මම මේ කතාව කිව්වොත් ඔයගලන්ගේ හිතට දැනෙනවා හැබැයි අහලා තියෙන බලලා තියෙන චිත්‍රපටියක් අපියක දන්නව හඳුරන්නේ ඒව අපිට අහන්න ප්‍රියක් නෑ මේ මොකක්ද එන සත්‍ය ඇසීම සත්‍යයට සවන් දීම යුක්තිය ඇසීම නිවැරදි දේවල් ඇසීම බණ ඇසීමයි එතකොට ඉතින් බණ ඇසීමට ඇත්තටම අරම කාලයක් වෙන් කරගන්න එක අපරාධෙද නැද්ද? මොකද නොවැම්බර් දෙසැම්බර් විතරද බණ අහන්න ඕන? ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් වල රැවටිලා ඉමුද කියන්නේ? එහෙම නැහැ. කාලයේදී බණ ඇසීම කියන්නේ සුදුසු කාලය එනකොට සත්‍ය අහන්න සුදුසු කාලය එනකොට කල්යාණ මිත්‍රයෝ සම්මුඛ වෙනකොට අපේ මනස ධර්මයට විවර වෙනකොට අපිට යථාර්ථය තේරෙනකොට අපේ ඇඟේ පතේ හයිය කියනකොට අපිට මේ දේවල් අහලා මතක තියාගන්න පුළුවන් කාලය එනකොට බණ පදයක් අහන්න මනස නැඹුරු කරගන්නවා නම් ඒකට කියනවා මොකක් කියලා? සුදුසු කාලයේදී බණ ඇසීම.